ලොකු තඩි අලි ඉන්නවා උංග ගැට ගහලා තියෙනවා මේ හීනි දන්වැල් වලින්. හරි. උගේ සයිස් එකේ හැටියට ඒක මේ නතින් උට. එන්න ලොකු දෙවැන් තලි ගැට ගහලා තියෙන්නේ පොඩි දන්වැලකින්. උන්ට ඒක කඩා ගන්න පුළුවන් ගේමක් නැහැ. හැබැයි ඒක තමයි ඉන්නේ. උන්ව සාමාන්‍යයෙන් පොඩි කවලේ ගැට ගහන දන්වැල තියෙන්නේ ඌ ආරම්භක අවදී චූටි පොඩි අලියා කාලේ. හරි. ඒ කාලේ ගැට ගහන එකම තමයි මේ බොහෝ විට ඌ ලොකු වුණාමත් තියෙන්නේ. උට පොඩි කාලේ ඌ ඒ දන්වැල කඩන්න දන්න සෙල්ලම් සියල්ල දානවා. යාලා අදිනවා එක කකුලක් තියලා අනෙක් කකුලෙන් පහගනවා හොඬ වැලෙන් අඹරනවා. දන්න සෙල්ලම් සියල්ල කරනවා. හැබැයි උට ඕක කඩා ගන්න බැහැ. අන්තිමේට උගේ හොඬ වැලක් තුවාල වෙලා කකුලුත් තුවාල වෙලා උට රිදිලා නවතිනවා. ඒතර ඒකත් එක්ක මෙයා පොඩි කාලේ උක කීප වතාවක් try කරනවා. ඌ තේරුම් ගන්නවා මට මේ දන්වැල කඩන්න බෑ. මේ දන්වැල මාර හයියයි. මේක කඩන්න ගියොත් මගේ කකුල් ඔක්කොම තුවාල වෙලා නවතින්නේ. මේක කඩන්න බැරි එකක් කියලා එයා ලේබල් එකක් ගහ ගන්නවා. මෙතන ඕන තරම් අය ඇති. ඕගොල්ලෝ ගහගත්ත ලේබල් ඇති පොඩි කාලේ. වෙන ගුරුවරු ගහපු ලේබල් ඇති. දැන් උඹලා බැරිය උ. උඹ පාස් වෙන්න බෑ. ඌ ෆේල්. ඌ මෝඩෙක්. ඌ වැඩ කරන්න බැරි එකෙක්. ඌ වකරි ආයෙ කරවන්නවත් එපා. ඒ ලෙවල් ජොබ් එකකට දාන්න. ඒ වගේ විවිධ ලේබල් ඇති ඔයාලට අලෝකු. ඒ ලේබල් වලට වළංගු භාවයක් දෙනවාද නැද්ද කියන එක තීරණය කරන්න ඕගොල්ලෝ. ඒ ඉස්සර මීට අවුරුද්දකට කලින් මීට මාස පහකට කලින් හිටපු මිනිස්සයා නෙවෙයි මේ ඉන්නේ. එක දවසක් තියෙනවා. එක දවසින් මිනිස්සු වෙනස් වෙන්න පුළුවන්. ඊයේ එක නෙවෙයි අද ඉන්න වෙන දවස් තියෙනවා. හරි. එහෙම වෙනස් වෙන්න පුළුවන්. නිසා මේ වාට ඉස්සර බැරි වුණා කියලා කොච්චර කරත් මේක හරියන්නේ නැහැ කියලා ඒකේ තේරුම අද බැරි වෙනවා කියන එක නෙමෙයි. මේක මේ රෙඩොක්ස් විතරක් නෙමෙයි ඕන සබ්ජෙක්ට් එක ඕන එකකට. ඒකින්ද මේ මෙච්චර කල් වෙච්ච දේවල් මොනවා වුණත් එක එක කියපු කතන්දර මොනවා වුණත් ඕගොල්ලන්ගේ විශ්වාස කරලා ගහලා තියෙන ලේබල් අයින් වෙන විදිහට ඔයාට ඕන ලේබල් අලව ගන්න. ඒ කියන්නේ හොඳ විදිහේ ලේබල් අලව ගන්න. එක එක දීපු ලේබල් වලට වළංගු භාවයක් දෙන්න එපා. ඒක ඔයාගේ වැඩේ. හරි.